හයි ළමයි කොහොමද ඉතින් ඔන්න පොරොන්දු වෙන විදිහටම චිකන් සම්බෝලේ අරගෙන ආවා. මේ චිකන් සම්බෝලේ උණු බතුයි කියන්නේ බත් මරන්න පුළුවන්. මොකද ඒ තරම් මාරම රහයි. මේ දවස්වල චිකන් සම්බෝලේ මාරම ට්‍රෙන්ඩින් යනවා. ගොඩක් අය හදනවා මේ මං හදන විදිහ. මේක ඔයාලට කල් තියා ගන්නත් පුළුවන්. වීඩියෝ එක අතරතුර ඒක මං කියන්න. ඉතින් අපිට ඕනේ තඹගත්ත චිකන්, සුදු ලුණු, කපාගත්ත ලුණු, කරපිංචා, වේලිච්ච මිරිස් කරල් දෙක තුනක්. ඔයාලා චිකන් ගන්න ප්‍රමාණය අනුව මේක අඩු වැඩි කරගන්න පුළුවන් අනිත් ගන්න දේවල්. ඉතින් මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙක තුනක් එකතු කරලා චිකන් ටික බෙද ගන්න ඕනේ. චිකන් තම්බලා තියෙන නිසා මේක ගැඹුරු තෙලේ බදින්න ඕනේ නැහැ. මේ වගේ තෙල් පොඩ්ඩක් එකතු කරලා බෙදගත්තා නම් හොඳටම ඇති. මේක මාරම රහයි. ඔයාලා මේක කල් තියා ගන්න ඕනේ නම් තම්බපු චිකන් එකත් අඩු ගින්දරේ සාමාන්‍ය ගින්දරේ ගැඹුරු තෙලේ බෙදලා ගන්න. මේ මං එකතු කරගන්න දේවල්. ඒ කියන්නේ චිකන්, ලුණු, වේලිච්ච මිරිස්, රම්ප කරපිංචා, සුදු ලුණු ඒ හැමදේම ගැඹුරු තෙලේ බෙදලා අරගන්න ඕනේ. මං කියන්නේ මේ කල් තියා ගන්නවා නේ. හොඳේ. එදා දවසට හදලා කනවා නම් දැන් මේ අද හදන එක හෙට කන්නත් පුළුවන්, මුකුත් වෙන්නේ නැහැ. නිකන් තියලා ගන්නත් පුළුවන්, ෆ්‍රිජ් එකේ තියලා ගන්නත් පුළුවන්. හරි. චිකන් ටික මෙන්න මේ විදිහට රන්වන් පාට වෙන්න බෙදගත්තට පස්සේ ඔයාලා හදා ගන්න ඇතිලියට හරි බෝල් එකකට හරි එකතු කරගන්න ඕනේ. ඊළඟට මේ තෙල් එකටම අපි එකතු කරගන්නවා අපි කපාගත්ත ලුණු ටික. ලුණුත් හීනියට කපා ගන්න. එතකොට ඉක්මනින් බෙදෙනවා. තෙල් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් විශේෂම දේ තමයි මං කියන්නේ කල් තියා ගන්න හදනවා කියලා. ඒ වෙලාවට ඔයාලා කැමති නම් චිකන් අඩු ප්‍රමාණයක් නම් දාන්නේ. ඔයාලට පුළුවන් පොල් ටිකක් ගාලා ඒ පොල් ටිකත් කබලේ හරි oven එකේ හරි රන්වන් පාට වෙනකම් බැදගෙන එකතු කරගන්න. එතකොටත් රහයි. හැබැයි මං පොල් දාලා වැඩිය හදන්නේ මං හදන්නේ කල් තියා ගන්න උනත් හදන්නේ ගැඹුරු තෙලේ බැදලා අරගෙන. හරි. දැන් ලුණු ටිකත් මෙන්න මේ විදිහට බැදගත්තට පස්සේ ඒකත් එකතු කරගන්න ඕනේ. අපි චිකන් බෙදලා අයින් කරගත්තු ඇතිලියටම. මං කියන්නේ ඔයාලා කැමති භාජනයක් අරගන්න. ආයිත් කියනවා මේක මාරම රහයි, අනිවාර්යෙන් try කරන්න. හොඳේ. ඊළඟට වේලිච්ච මිරිස්, සුදු ලුණු, රම්ප කරපිංචා ඔන්න ඔය ටිකත් සාමාන්‍ය ගින්දරේ අර ඉතුරු තෙල් ටිකෙන්ම හොඳට බෙද ගන්න ඕනේ. මේ ටික ඔක්කොම බෙදගෙන ඉවර වෙලා කලින් චිකන් දාගත්තු භාජනයටම එකතු කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම කියන්නේ දවසක try කරලා බලන්න. ඒකයි උණු පරිප්පු හොද්දකුයි තිබ්බනම් මරු. හරි. දැන් අපි මේ බෙදගත් ඒවා ටිකට අපි කෑලි මිරිස් එකතු කරගන්නවා. ඔයාලා කන සැර ප්‍රමාණය අනුව කෑලි මිරිස් එකතු කරගන්න. ඊළඟට සීනි ටිකක්, ලුණු කුඩු ටිකක්, ඊට පස්සේ අපි එකතු කරගන්නවා දෙහි. මම ඔයාලට කලින් කිව්වනේ කල් තියා ගන්න හදනවා නම් දෙහි එකතු කරගන්න එපා. කෑලි මිරිස්, සීනි, ලුණු කුඩු ඔය ටික විතරක් එකතු කරලා හොඳට හැන්දකින් කලවම් කරලා බෝතලයකට දාලා අරන් තියාගන්න. කන වෙලාවට දෙහි අඹුල් චුට්ටක් එකතු කරගෙන කන්න. එතකොට මාරම රහයි. එදා දවසේ කියන්නේ අද හදලා අද කනවා නම් නැත්නම් හෙට කනවා නම් එහෙම දෙහි චුට්ටක් එකතු කරගත්තට කමක් නැහැ. දැන් මේ සම්බෝලේ දැන් හැදුවා කියලා හෙට උදේට කෑවත් හෙට දවල්ට කෑවත් නරක වෙන්නේ නැහැ. ඒක නිසා දවසක් තියාගන්න පුළුවන්. ඔය ඔෆිස් යන අයට ගෙනියන්න මරු. අද හදාගත්තොත් හෙට අනිද්දා දවස් දෙකක් මේ විදිහට එළියේ තියලාම ගෙනියන්නත් පුළුවන්. ෆ්‍රිජ් එකට දාලා තියලා ගෙනියන්නත් පුළුවන්. ඉතින් මේක මාරම රහයි. අනිවාර්යයෙන්ම try කරන්න. ඉක්මනින් හදා ගන්න පුළුවන්. බොහොම පොඩි දේවල් ටිකක් ඕනේ. ඒ වගේම තමයි රහ. තව දෙයක්. මේක ඔයාලට මේ විදිහට වගේම වන් ගෙඩියට දාලා හීනි වෙන්න හොඳට කොටලා දෙහි ඇඹුල් මිරිකලා ගන්නත් පුළුවන්. එතකොට තවත් රහයි. එහෙනම් හදලා මටත් කියන්න සතුටින් hina වෙලා